අද අපි බලන්න යන්නේ ලෝකයේ තිබෙන මිලාදිකම කොපි නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. සිවට් කොපි අද්විතීය රසයක් ගෙන දෙන අතර අද්විතීය මිල ගණන් සඳහා ප්‍රසිද්ධය. සිවෙත් කොපි ලෙස හැදින්වෙන මෙය ඉන්දුනීසියාවෙන් සහ අග්නිදිග ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණේ. එය සාදනු ලබන්නේ කුඩා නිශාචර ක්ෂීරපායී සතකු වන සිවෙට් විසින් අනුභවය කර පසු බෑර කරන ලද කොපි භාවිතා කරමින්. මේ ජීරණ ක්‍රියාවලිය තුළින් කොපි ඇටවලට සුවිශේෂී රසයක් ලබා දෙන බව මෙම ගොවියන් පවසයි. සිවෙට් කොප්පි ගමන ආරම්භ වන්නේ මෙම සත්වයාගේ ආහාරවෙලනි මෙම සත්වයින්ට සුවද දැනීමේ තියනු හැකියාවක් ඇති අතර ඔවුන් ආහාරයට තෝරාගන්නේ වඩාත් ඉදුණු හොද මට්ටමේ කොප්පිය. කොපි පරිභෝජනය කළ පසු ඒවා මෙම සත්වයාගේ ආහාර ජීරණ පද්ධතිය තුළ පැසවීමේ ක්‍රියාවලියට භාජනය වේ. බැහැර කිරීමෙන් පසු කොපි එකතු කර හොදින් පිරිසිදු කර පුලුස්සනු ලැබේ. මෙම ක්‍රියාවලිය ශ්‍රමය අධික හා කාලය ගතවන ක්‍රියාවලියක් වන අතර එය කොපිවල මිල තීරණය කිරීමට දායක වේ. බොහෝ දෙනා සිවට් කොපි විස්තර කරන්නේ චොකලට් හා කැරමල් වැනි රසයක් පැමිණෙන බවයි. සිවට්ගේ ආමාශය තුළ සිදුවන පැසවීමේ ක්‍රියාවලියේදී කොපිවල ඇති රස තවත් වර්ධනය වේ. සිවත් කොපි විශාල වශයෙන් නිෂ්පාදනය නොවේ. මෙම සත්වයන්ගේ ආහාර වර්ග වෙනස් වෙන අතර කොපි වෙන්කිරීම සූක්ෂම වෙන්න නිසා සෑම වසරකම ලබාගත්ත හැක්කේ ඉතා සුළු අස්වැන්නක් පමණි. වැඩි වශයෙන් කොපි මිල ඉහළ යාමට මෙම කොපි හිගය බලපායි. මෙම වගාවේ ඇති සදාචාරාත්මක ගැටලුව වන්නේ සමහර ගොවින් මෙම සත්වයින්ව කුඩු කර කොපි ලබා ගැනීම සඳහා දුර්වල තත්ත්වයන් යටතේ තබා ගැනීමයි. මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමින් ගැටලු මතු කර තිබේ. සිවට් කොපි යනු එහි අද්විතීය නිෂ්පාදන ක්‍රියාවලිය සුවිශේෂී රසය සහ සීමිත ලබා ගැනීමේ හැකියාව නිසා මෙය ප්‍රසිද්ධ සුපකොබෝගී වේ. වීඩියෝව හොඳයි නම් ලයික් එකක් සහ සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න.